Hello everyone, welcome to my YouTube channel. අද වීඩියෝ එක අලුත් සතියේට රීසෙට් රූටින් එකක් හදාගන්නේ කොහොමද? ඉතින් බලමු මම කොහොමද මගේ රීසෙට් ඩේ එක ස්පෙන්ඩ් කරන්න කියලා. ඉතින් ජොබ් එකට යන කෙනෙක් නම් අපි උදේ පාන්දර නැගිටලා ජොබ් එකට ගිහිල්ලා දවසම මහන්සි වෙලා රෑ වෙලා ගෙදර ඇවිල්ලා ආයේ ෆෝන් එකත් ඔබ ඉඳලා රෑ වෙලා නින්දට ගිහිල්ලා ආයෙත් ඊළඟ දවසේ වැඩට යනවා. ඉතින් මේ විදිහට ඒකාකාරී විදිහට සතියක්ම ගත වෙනකොට අපිට අපේ ජීවිතේ ඒකාකාරී වගේ දැනෙනවා. දවස ගානේ මේ විදිහට අලුත් වෙන්නේ නැතිව ගත කරොත් අපිට මුළු ජීවිතේම ඒකාකාරී වෙලා අපි කාලයක් අද්දී ෆෙඩ් අප් වෙනවා. ඉතින් ඒකෙන් මිදිලා අපිට අපේ ජීවිතේ රීසෙට් කරගන්න නම් ඔයාට හම්බෙන නිවාඩු දවස ප්‍රොඩක්ටිව් විදිහට අපි ගත කරන්න ඕනේ. ඉතින් රීසෙට් එකේදී අපි ෆිසිකලි මෙන්ටලි රීසෙට් වෙන්න නම් ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ අපි ඉන්න වටපිටාව ටිකක් ලස්සනට අලුත් ආපහු පරිසරය සකස් කරගන්න එක. ඒ කියන්නේ අපි කොහොමද අපේ පරිසරය පිරිසිදුව තියාගන්න කියන එක, පිළිවෙලකට තියාගන්න කියන එක. හේතුව අපේ මනස නොසන්සුන් වෙනවා අපේ වටපිටාව නොසන්සුන් නම්. ඒ නිසා රීසෙට් රූටින් එකකදී අපි අංක 1ටම කරන්න ඕනේ ඔයාගේ කාමරේ ටිකක් ලස්සනට හදාගන්න එක. බෙඩ්ෂීට් එක සතියාන්තදී මාරු කරලා ඒක හොදන්න දාලා අලුත් බෙඩ්ෂීට් එකක් ඇඳලා දාගන්න. ඊළඟට ඔයාගේ කාමරේ අස් කරලා නැති පුංචි පුංචි තැන් ටිකක් අස් කරන්න පටන් ගන්න. එතකොට එනිසා ඔන්න රීසෙට් රූටින් එකක් හදාගන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔයාගේ ෆිසිකල් රීසෙට් එකට ඔයාගේ කාමරය අස් කරගන්න එක දාගන්නම ඕනේ. අනවශ්‍ය දේවල් කාමරේ ගොඩ ගහලා තියාගන්න නැතුව ඒ සතිය එකතු වෙච්ච බිල් වගේ දේවල් ඒ වගේම වැඩකට නැති දේවල් ඔක්කොම අයින් කරලා දාන්න. ඒ වගේමයි කාමරෙත් හොඳට දූවිලි යන්න අස් කරලා අස් කරගන්න. ඉතින් පේනවනේ මගේ කාමරේ මේසෙ පොඩ්ඩක් හැඩි වෙලා. ඒ නිසා මං හිතුවා මේසෙත් ටිකක් ලස්සනට අස් කරගන්න. මොකද ඔයාගේ ෆිසිකලි වටපිටාවේ තියෙන පිළිවෙල ඔයාගේ මෙන්ටල් හෙල්ත් එකට බලපානවා. ඒ වගේමයි ආයෙ අලුතෙන් ඊළඟ සතිය වැඩට දුවනකොට කාමරයට එද්දී ඒ කාමරේ හරි නිස්කලංකව වට දැනෙන්න ඕනේ. මගේ නිවාඩු දවසකදී මං කරන අනෙක් වැඩක් වෙන්නේ මං ආසම දෙයක් කන්න හදාගන්න එක. නිකන් දුක හිතුනහම මුකුත්ම කරන්න මෝඩ් එකක් නැති වෙලාවට වගේ මං ආසම දෙයක් කන්න. ඉතින් මං දන්නවා ගොඩක් කට්ටිය එහෙමයි කියලා. අපි රීසෙට් රූටින් එකක් කරන දවසකදී වුණත් අපිට පුළුවන් අපි ආසම රෙසිපි එකක් try කරලා බලන්න. ඒකට ලොකු වියදමක් ගන්න නැතුවත් ඔයාට කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ආසම කෑමක් try කරලා බලන එකත් කරන්න අමතක කරන්න එපා. අවසානයේ අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතය සතුටින් ගත කරන්නේ. රීසෙට් රූටින් එක අනිවාර්යම දෙයක් හොඳ ෂවර් එකක් දාන එක. ඒ වගේම ඔයාගේ ස්කින් කෙයා ඒ කියන්නේ ඔයා සතියම ෆෙඩ් අප් වෙලා අපි දන්නවා සතිය මෝර්නින් රූටින් නයිට් රූටින් එකක් තියෙන්න ඕනේ ස්කින් කෙයා රූටින් එකක් විදිහට. ඊට අමතරව ඔයා ආසම තෙල් සාත්තුවක් ඔයාගේ කොණ්ඩෙට කරන එක ඒ වගේම ඔයාගේ මූණට හොඳ ෆේස් පැක් එකක් දාන එක. මොකද මේ දේවල් වලට සමහර වෙලාවට ඔයාට සතිය දවසට වෙලාවක් හදාගන්න බැරි නම් අඩුම ගානේ ඔයාගේ නිවාඩු දවසේ රීසෙට් ඩේ එකකවත් ඒ වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කර ගන්න. පොඩි ෆේස් පැක් එකක් හදාගෙන ඒක ඔයාගේ මොනට ඇප්ලයි කර ගන්න. ඔයාගේ පර්සනැලිටි එකට වැදගත් වෙනවා ඔයා සුදුද කළුද කියන එක නෙවෙයි. ඔයා පිළිවෙලද කියන එක. ඔයා කොයි විදිහටද ඔයාව රිප්‍රසන්ට් කරන්න කියන
තාත්තා අඳින ඇඳුම පිළිවෙලට අඳින්න පිරිසිදු වඳින්න වගේම ඔයාගේ මූණ පිළිවෙලට පිරිසිදුව ලස්සනට තියාගන්න පුංචි ෆේස් පැක් එකක් ඒක සමහර වෙලාවට ඔයාට පොඩි මුදලක්වත් විදන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙනුත් වෙලාවක් වෙන් කරගන්න රීසෙට් ඩේ එකේ අමතක කරන්න එපා. ඉතින් වොෂ් එකක් දාගෙන ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එක කරලා මේ දේවල් කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයා ආසම දෙයක් වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න. ඒක සමහර විට ෆිල්ම් එකක් බලන්න, එහෙම නැත්නම් චිත්‍රයක් අඳින්න, shopping යන්න මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. යාළුවෙක් එක්ක කතා කරන්න, යාළුවෙක් හම්බ වෙන්න යන්න මේ ඕනම දෙයකට ඔයාගේ නිවාඩු දවස පාවිච්චි කරන්න පුළුවන්. මං කියවනේ ඔයාගේ මානසික නිදහස සතුට වෙනුවෙන් කාටවත් හිරිහැරයක් නැතිව ඔයා කරන ඕනිම දෙයක් සාධාරණයි. ඒකට හේතුව අපේ මානසික නිදහස කියන එක හොඳට තියාගත්තේ නැත්නම් අපිට සතුටින් ජීවත් වෙන්න අමාරුයි. ඒ වගේමයි අමතක නොකර ඊළඟ සතියේ ඔයාට කරන්න තියෙන වැඩ ටික කොලයක සටහන් කරන්න. ඒක things to do කියලා අපිට to do plan එකක් විදිහට next week එකටම හදා ගන්නවත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා දවසින් දවස ඒ දේවල් හදනවා නම් එහෙම හදන්නත් පුළුවන්. ඒ වගේමයි පොත් කියවන එක ගැන කිව්වොත් එහෙම මම සාමාන්‍යයෙන් කොහොමත් පොත් කියවන්න ආස කෙනෙක්. සමහරු ඉන්නවා පොත් කියවන්න ආස නැති මූවිස් බලන්න කැමති. ඉතින් ඉතින් පොත් කියවන එක මම නම් සාමාන්‍යයෙන් ටිකක් ආස දෙයක් නිසා මම ඔන්න මගේ රීසෙට් රූටින් එකේ මේ දවසේ පොතක් කියවුවා. සමහර වෙලාවට මමත් shopping යන්න ආස කෙනෙක්. ඉතින් ඒකට මූඩ් එකක් තියෙන වෙලාවකදී නම් මම ඒ වැඩේ කරනවා. ඔන්න ඉතින් ඔය විදිහට මගේ රීසෙට් රූටින් එක මම ගත කරන්නේ. අද වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන subscribe කරගෙන යන්න. අපි අලුත් වීඩියෝ එකකින් ඊළඟ දවසේ හම්බෙමු. ගිහින් එන්නම්. bye.